ඔයා TV සීරීස් වල ඒ වගේම කාටුන් ෆිල්ම්ස් වල දැකලා ඇති ටෙලිපෝට් කරනවා. හැබැයි මේ ටෙලිපෝට් මැෂින් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැහැ. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් කියන්න දෙනවා ටෙලිපෝට් කරන මැෂින් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම. ඉතින් මේ පැරඩොක්ස් එකට අනුව ඔයා ටෙලිපෝට් කරනවා කියන්නේ මෙතන හයි කරලා තියෙන කාලය හරහා යන්න පුළුවන් මැෂින් එකකින් තවත් තැනක හයි කරලා තියෙන කාලය හරහා යන්න පුළුවන් මැෂින් එකක් සමග කනෙක්ට් වෙලා ඔයා මෙතනින් ඒ කාලයට ගමන් කරනවා කියන එක. හරියට මේ මැෂින් එක හයි කරලා තියෙනවා නම් ඉන්දියන් සාගරේ ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාවේ ඉඳන් ඔයාට ටෙලිපෝට් කරන්න පුළුවන් ඉන්දියන් සාගරයට. ඉතින් මෙන්න මේ වගේ තියරි එකක් තමයි මේ ටෙලිපෝට් කරන එකේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ ටෙලිපෝට් මැෂින් එකේ ඔයා ටෙලිපෝට් කරනවා කියන්නේ ඔයාගේම තවත් කොපි එකක් ඔයාගේ අනිත් පැත්තේ තියෙන මැෂින් එකේ නිර්මාණය කරනවා කියන එක. ඉතින් මේක ඔයා ටිකක් අහනකොට ගොඩක් පුදුම වේවි මේක කොහොමද කරන්නේ කියලා. හැබැයි මෙන්න මේ පැරඩොක්ස් එකේ තියෙන මෙන්න මේ අප්‍රෝච් එක තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ ටෙලිපෝට් කරන ක්‍රමයේදී. මෙතනදී සරලවම ගත්තොත් එහෙම ඔයා ටෙලිපෝට් කරන මැෂින් එක ගාවට ගියපුවාම ඒ මැෂින් එකෙන් ඔයාව ඇටොමික් ලෙවල් එක දක්වාම ස්කෑන් කරනවා. ඊට පස්සේ ඔයාට යන්න ඕනේ ලොකේෂන් එක සිලෙක්ට් කරපුවාම එතන තියෙන මැෂින් එකට ඔයාගේ සම්පූර්ණ ස්කෑන් කොපි එක යවනවා. ඉතින් මෙතනදී මේ මැෂින් එක ඇතුළට ඔයා ගියපුවම වෙන්නේ ඔයාව ඇටොමික් ලෙවල් එක දක්වා සම්පූර්ණ විනාශ කරලා දාලා අර එහා පැත්තේ ඔයා තෝරපු ලොකේෂන් එක තියෙන මැෂින් එකට ඔයාගේ සම්පූර්ණ ස්කෑන් කොපිය මේ වෙද්දි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතනදී ඔයාව නැවත ප්‍රතිනිර්මාණය කරනවා. මෙතනදී ඔයාගේ ආත්මය, ඒ වගේම ඔයාගේ ශරීරය ඇටොමික් ලෙවල් එක දක්වාම ඒ වගේම තමයි ඔයාගේ මෙමරි එකත් 100%ක්ම කොපි කරලා තමයි එතනට ලබා දෙන්නේ. එතකොට ඔයා හිතන්න ඔයා ඉන්නේ අඟහරු ලෝකේ කියලා ඔයාගේ ලොකේෂන් එක. එතකොට අඟහරු වල ඉන්නෙත් මේ පෘථිවියේ හිටපු කෙනාම තමයි. හැබැයි එතන ඉන්නේ කොපි එකක්. ඊට පස්සේ ඔයා අඟහරු ලෝකේ ඉඳන් නැවත පෘථිවියට එනවා නම් එතනදිත් කරන්නේ මෙන්න මේ දේම තමයි. ඔයාගේ කොපි එකක් තමයි නැවත මෙතනදී ප්‍රතිනිර්මාණය කරන්නේ. ඉතින් මේ පැරඩොක්ස් එක පස්සේ ඕනවට වඩා ගමන් කරන්න එපා. මොකද මේක විද්‍යා ප්‍රබන්ධයක්. ඒ වගේම තමයි මේක සත්‍යතාවයක් විදිහට කරන්න ගොඩක්ම අමාරුයි. මොකද අඟහරු ලෝකේ එහෙම නැත්නම් වෙන තාරකාවකට අපිට ටෙලිපෝට් කරන්න පුළුවන් කියලා මේ ගොඩක් TV සීරීස් වල වගේ දේවල් වලින් කිව්වට ඔයාට තේරෙනවා ඇති මේ ටෙලිපෝට් කරනවා නම් ඒකට සමාන තවත් මැෂින් එකක් අපේ එන්ඩ් ලොකේෂන් එකෙත් හයි කරලා තියෙන්න ඕනි. ඉතින් ඒක නිසා මේක විද්‍යා ප්‍රබන්ධයක්. ඉතින් ඒ වගේම මේකට ආගමික මතවාද භාවිතා කරන්න එපා. ඉතින් මේ ටෙක්නොලොජි එක යම් කිසි දවසක සාර්ථක කරගත්තොත් අන්න එදාට මිනිස්සුන්ට වෙනම මානයකට යන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන දැනුම පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් වෙවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝගේ අයිඩියාස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ලයික් කරන්න. නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මිහිරංග ගවේෂක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. ඔබට සුබ දවසක් වේවා.